ආයුබෝවන් අද දිනේදී මధుර ටීවී නාලිකාව ඔස්සේ වෛද්‍ය හමුව වැඩසටහනට විශේෂ ආරාධිතයෙක් අපි ආරාධනා කළා. මොකද අපේ රටේ බහුලව දකින්න අහන්න ලැබෙන කොන්දේ අමාරුව කියන රෝගී තත්ත්වය සහ ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරන්න. මේ සඳහා අපි ආරාධනා කළේ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය චානක සෝලංගාරච්චි වෛද්‍යතුමාට. ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. වෛද්‍යතුමනි, ඇත්තටම මම හිතන්නේ අපි අද දිනේදී බලාපොරොත්තු වෙන්නේ මේ කොන්දේ අමාරුව, එහෙම නැත්නම් බෑක් පේන්, එහෙමත් නැත්නම් අපි අහලා තියෙනවා මේ ස්ලිප් ඩිස්ක්, ඒ වගේම මේ ඩිස්ක් ෆ්ලොරැප්ස් මේ ඒ වගේම සිම්ප්ටම් එකක් හැටියට ගත්තොත් මේ සායටිකා තත්ත්වය වගේ අවස්ථාවක්. වෛද්‍යතුමනි, අපි කැමති මේ මාතෘකා පිළිබඳව සාකච්ඡා කරන්න, ප්‍රවේශයක් ගන්න. මොකද්ද මේ කොන්දේ අමාරුව කියන්නේ? මොකද සමහර තරුණ අයටත් තියෙනවා, වයසක අයටත් තියෙනවා, වයස් ભેදයක් නැතුවත් තියෙනවා, කාන්තා පිරිමි ભેදයක්වත් නැහැ සමහර අවස්ථාවන් වලදී. මොකද්ද මේ කොන්දේ අමාරුව කියන්නේ වෛද්‍යතුමනි? ඔව්, ඇත්තටම කොන්දේ අමාරුව කියන එක විග්‍රහයන් කීප විදිහකට කරන්න පුළුවන්. මොකද අපි හැමෝටම තියෙන මේ සුලභම රෝග ලක්ෂණය තමයි කොන්දේ අමාරුව. උදාහරණයක් විදිහට කිව්වොත් අපි මිනිස් වැටියට 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට කවදා හරි දවසක කොන්දේ අමාරුව තිබිලා තියෙනවලු. ඉතින් එතකොට අපේ අයට කොන්දේ අමාරුවක් ආපුහාම යම්කිසි විදිහකට සෑහෙන බියක් තියෙනවා, මේක මොන වගේ තැනකින් කෙලවර වෙයිද. ඉතින් හැම කොන්දේ අමාරුවක්ම බරපතල තත්යකට ඇත්තටම යන්නේ නැහැ. ඉතින් කොන්දේ අමාරු වලින් බහුතරයක්, අති බහුතරයක්ම තමන්ගේ ඉරියව් නිසා, පොසිෂන් එක නිසා, යම්කිසි විදිහකට කරපු දෙයක් නිසා, කොන්දේ ඇතිවන තත්ත්වයක් නිසා එකපාරටම වැඩි වෙලා, හැබැයි ඊගාව දවස් ටිකේදී ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යන්න පුළුවන්. ඉතින් මේ කිති බාධා කිරීමක් දැන් අපි කොන්ද කිව්වහම කොතනද අපේ කොන්දේ? ඉතින් කොන්ද කිව්වහම අපේ තියෙනවා මේ රූප රාමුව මේ අපේ තියෙනවා බෙල්ල කොටස තියෙනවා, ඒ වගේම උරස, පපුව හරියේ තියෙන කොන්ද ප්‍රදේශය තියෙනවා. ඊට අමතරව බඩ හරියේ තියෙන අපි කියනවා ලම්බස් ස්පයින් කියලා කොන්ද ප්‍රදේශය තියෙනවා. ඊට අමතරව මේ තියෙනවා උක්කුලයි නැට්ට, අපි කියනවා කොක්සික්ස් හරි සේක්‍රම් කියන ප්‍රදේශය. ඉතින් ඔය කියන හැම තැනකම වේදනාව වෙන්න පුළුවන්. හැබැයි අපි දැන් බෙල්ල සම්බන්ධයෙන් නම් බෙල්ල කියලා විශේෂ නමක් දෙනවා. උරස හරියේදීත් අපි කොන්දේ කැක්කුම කියලා කියන්නේ. ඒ වගේම ලම්බ අපේ බඩ හරියේදීත් අපි කියන්නේ කොන්දේ කැක්කුම කියලා. එතකොට යට කොන්දේ කැක්කුමද උඩ කොන්දේ කැක්කුමද ඔය කියන අණුව රෝගියා අපිට කියනවා. ඒ වගේම තමයි මේ උකුල් මේකලාව, එහෙම නැත්නම් පෙල්ලිස් එක හරියෙත් මේ වගේ කැක්කුම් එන්න පුළුවන්. මොකද නොයෙකුත් ස්ට්‍රක්චර්ස්, කියන්නේ නොයෙකුත් අවයව මේ හරිය පිහිටලා තියෙනවා, විශේෂයෙන්ම ඇටකටු සම්බන්ධයෙන්. ඉතින් අර මම කලින් කිව්වා වගේම පොදුවේ ගත්තහම බෙල්ල කැක්කුම වුණත්, යට කොන්දේ කැක්කුම වුණත්, මොන දේ වුණත් බහුතරයක් අයගේ ඇත්තටම සැකැස්මේ ප්‍රශ්න වලටම විතරක් නෙමේ බහුතරයක් අවස්ථාවල එන්නේ. එයාලගේ තියෙන ඉරියව් හරි, එයාලගේ මොනවා හරි කරපු දෙයකින් ඇතිවෙන මසල් ස්ට්‍රෙච් වීමක්, මාංශ පේශි ස්ට්‍රෙච් ඇදීමක්, එහෙම නැත්නම් පොඩි ඉරීමක්, ඒ වගේ තත්වයකිනුත් එන්න පුළුවන්. ඉතින් බහුතරයක් මේ වගේ දේවල් වලට අපි කියනවා මෙකැනිකල් බෑක් පේන්. මෙකැනිකල් බෑක් පේන් කියලා කියන්නේ අපි ඉන්න ඉරියව්ව හරි, අපි කරපු ක්‍රියාකාරීත්වය නිසා ආපු කොන්දේ කැක්කුම. මේ වගේ තත්වයක් බහුතරයක් වෙලාවට සරල වේදනානාශක ගැනීමෙන් තමන්ගේ ඉරියව් ටික හදාගෙන නියුරොලොජිකලි සිම්ප්ටම් එකක් ඉන්නේ නැහැ. නමුත් ඉරියව් හදාගෙන අපි ටික දවසක් රෙස්ට් එකේ ඉඳලා මේක අඩු කරගන්න පුළුවන්. හේතුයි తాවකාලිකව අපි ටිකක් අපේ බරපතල වැඩවලින් අහිං වෙලා රෙස්ට් එකක් ගන්න එකෙන් මේක අපිට අඩු කරගන්න පුළුවන්. හැබැයි ඔය අතරම යම්කිසි සුළුතරයක් කොන්දේ කැක්කුම් එනවා මේ වගේ සැකැස්මේ ප්‍රශ්නවලට නිසා. සැකැස්ම කියලා කියන්නේ ස්ට්‍රක්චර් එකේ. ඉතින් ස්ට්‍රක්චර් එක ගත්තාම කොඳු ඇට පෙළ අර මම කිව්ව විදිහට කොටස් 3කින් හැදිලා තියෙනවා. ඒ වගේම කොඳු ඇට අතර තියෙනවා මේ කියන විදිහට ඩිස්ක් එකක්. කොඳු ඇට අතර මේ රූප රාමුව කියන්නේ මේ අපි මේ වගේ අරගෙන ගත්තොත් මේ කොඳු ඇට දෙකක් අතර තියෙනවා ඩිස්ක් එක. අපි කියනවා ජෙලිය කියලා. මේක හරියටම මුදු පටකයක්. ඒ වගේම ඒක හරහා තමයි ගොඩක්ම චලනයන් කොන්දේ වෙන්නේ.
නැත්නම් මේ තනි අස්තියක් විදිහට තිබුණොත් අපි පරිණාමය වුණාට පස්සේ කොඳුයට පෙලක් ඇත්තෝ කියලා තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒතකොට මේකේ චලනයන් එක්ක තමයි ඇත්තටම අපිට ගමන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂභාවය තමයි දැන් මේ බෙල්ල හරියයි බඩ හරියේ තියෙන කොන්ද තමයි අපේ චලනයන් උපරිම මට්ටමේ තියෙන්නේ. ඒ කියන්නේ උරස හරියේ තියෙනවානේ අපේ පර්ශකූඩුව නිසා වැඩිපුර චලනයන් මේ කොටසේ වෙන්නේ නැහැ. ඒ හේතුවම නිසා මේ කොටස් දෙක බෙල්ල හරියයි යටම කොන්දයි තමයි ගොඩක්ම වෙලාවට චලනයන් වෙන්නේ. ඉතින් මේ හේතුව නිසාම ලෙඩ රෝග හැදෙන්න තියෙන chance එක තියෙන්නේ ප්‍රවණතාවය වැඩිමත් බෙල්ල හරියයි යට කොන්දයි. ඉතින් අපේ අති බහුතරයක් අයගේ කොන්ද කැක්කුව කිව්ව ගමන් කියන්නේ මේ යට කොන්දේ තියෙන වේදනාව තමයි බහුතරයකගෙම වේදනාව. හැබැයි අපි වෛද්‍යවරු විදිහට හරියටම කොතනද එන්නේ කියලා නිශ්චිතව අඳුන ගන්නවා. මොකද ඒ අණුව මේ කියන ඩිස්ක් එකක ප්‍රශ්නයක් හෝ කොඳු ඇටවල ප්‍රශ්නයක් හෝ එහෙමත් නැත්නම් මේ කොඳු ඇටවල පිටිපස්සේ තියෙන අපි කියනවා ෆැසට් ජොයින්ට් හන්දිවල ප්‍රශ්නයක් හෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කොඳු ඇට මේ කොන්දේ වේදනාව කියලා කිව්වහම. එතකොට අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා ඩිස්කොජෙනික් පේන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටිපස්සේ තියෙන සන්ධි වලට කියනවා අපි ෆැසට් ජොයින්ට්ස් කියලා. ඒ ෆැසට් ජොයින්ට්ස් වලින් එන පේන් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කලාතුරකින් කෙනෙක්ගේ මේ අස්ථි දුර්වල වීම මත විශේෂයෙන්ම වැඩිමහලු අයගේ හරි නැත්නම් නොයෙකුත් විදිහට මේ අස්ථිය දුර්වල වුණොත් හේතු කීපයක්ම ගත්තොත් අපි කියන ඔස්ටියෝපොරෝසිස් කියලා. එහෙමත් නැත්නම් මයලෝමා හරි ඒ වගේ යම්කිසි විදිහේ දීර්ඝකාලීන රෝග පිළිකාමේ තත්ත්වයන් තියෙන අයගේ ඒ වගේ පැතිරීම් වගේ හේතුන් නිසා මෙයාලගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. අන්න ඒ අයටත් කලාතුරකින් කෙනෙක්ගේ මේ ඔස්ටියෝපොරෝසිස් අස්ථිවල දුර්වල වීම මතත් කොන්ද කැක්කුම් එන්න පුළුවන්. ඒ වගේම දැන් අපි මේ කතා කරන්නේ ගොඩක්ම මේ කොන්ද කැක්කුම ඉබේ හට ගන්න කොන්ද කැක්කුම. සමහර වෙලාවට කෙනෙක් වැටිලා කරලා ඒ වගේ තියෙන අස්ථි භග්නයක් වෙලා අස්ථි බිඳීමක් වෙලා ඒ වගේ හේතුවක් නිසාත් කොන්ද කැක්කුමක් එන්න පුළුවන්. ඉතින් ඔය වගේ කාරණා ගොඩාක් නිසා කොන්ද කැක්කුම එන්න පුළුවන්. මෙතන තවත් දෙයක් කියන්න තියෙන ඉතින් අති බහුතරය මම කිව්වා වගේම මෙකැනිකල් බෑක් පේන්. හැබැයි සුළුතරයක් දේවල් සැකස්මේ ප්‍රශ්න නිසායි එහෙම නැත්නම් වැටීමක් නිසා එහෙමත් නැත්නම් බොහොම කලාතුරකින් තත්ත්වයක් පිළිකාවක් හෝ ඒ වගේ නිදන්ගත දරුණු රෝගී තත්ත්වයන් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ලෙඩක් ආපුවම වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා විශේෂයෙන්ම මේක අඩු වෙන්නේ නැත්නම් එතකොට වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර ගන්න එක කොන්ද කැක්කුමකටත් අත්‍යවශ්‍යමයි. වෛද්‍යතුමනි දැන් ඇත්තටම මම හිතන්නේ අපේ ජීවිතේ වැදගත්ම කොටසක් තමයි කොන්ද සහ අපේ ස්නායු පද්ධතිය ඒ ආශ්‍රිතව තිබෙනවා. වෛද්‍යතුමනි විශේෂයෙන්ම දැන් අපි දැකලා තියෙනවා ඒ වගේම අහලා තියෙනවා සමහර අය කියනවා මේ මගේ අත දිගේ රේඩියේටිං පේන් එකක් තියෙනවා. නැත්නම් කකුල දිගේ පේන් එකක් එනවා. ඉවස ගන්න බෑ. එක එක පොසිෂන් වලට මාරු වෙනකොට තමන්ගේ ඉරියව් මාරු වෙනකොට රිදීම වැඩි මෙවැනි තත්ත්වයන් අපි අහලා තියෙනවා. වෛද්‍යතුමනි මොනවද මේ රෝග ලක්ෂණ විශේෂයෙන්ම මේ කොන්ද ආශ්‍රිතව ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් ගැන අපි සාකච්ඡා කරනකොට? ඇත්තටම දැන් මේ කොන්ද කැක්කුම ගැන කතා කරනකොට ඊගාවට එන මාතෘකාව තමයි මේ රේඩියේටින් පේන් නැත්නම් සයටිකා යටි කකුලේ යන වේදනාවකට අපි කියනවා සයටිකා එකක් කියලා අපේ සාමාන්‍ය ව්‍යවහාරයේදී නැත්නම් අපි සිංහලෙන් කියනවා හිරිවාත තත්ත්වයක් කියලා. මේ හිරිවාත තත්ත්වයක් එන්නේ ගොඩක් වෙලාවට ගලාගෙන යන කැක්කුම. හැබැයි මේක අපේ අය අතරත් කොන්ද කැක්කුම ගාවට ඊගාවම සුලභම රෝග ලක්ෂණය. මේක ඇත්තටම කකුලේ ආපුවාම තමයි අපි ව්‍යවහාරයේ කියන්නේ අර විදිහට මේ සයටිකා එකක් කියලා. හැබැයි මේ වගේ රැඩිකියුලොපති අපි කියනවා ස්නායු වලින් එන රෝග ලක්ෂණයක් වෙන මේ සයටිකා එක අතේ එන්නත් පුළුවන්. ඉතින් ඒකට කෙනෙක්ගේ අත දිගේ ගලාගෙන යනවා වගේ කෙනෙක්ට තේරෙන්න පුළුවන් විශේෂයෙන්ම බෙල්ලේ ප්‍රශ්නකදී. ඒ වගේම යට කොන්දේ ප්‍රශ්නකදී මම කිව්වා වගේම බඩ හරියේ තියෙන අපේ යට කොන්දේ ප්‍රශ්නයකදී විශේෂයෙන්ම ස්නායු තදවීමක් වුණොත් කකුල දිගේ තට්ටමේ ඉඳලා කකුල දිගේ ගලාගෙන යන තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් මේ දෙක තමයි කොන්දේ වේදනාවත් සමග ඊගාවට ඇතිවෙන තත්ත්වය. ඉතින් තවදුරටත් මේක විග්‍රහ කරොත් ගොඩක් වෙලාවටම අපේ රෝගියා කියන්නේ මේ තට්ටමේ එක පාට මේ වගේ කොන්ද කැක්කුම තිබුණා ගිය දවස් ටිකේ දැන් එක පාට ඉඳලා
කොන්දේ කැක්කුම අඩුයි. සමහර විට හෝ නැත්නම් කොන්දේ කැක්කුමක් තියෙනවා. දැන් හැබැයි මේක කකුල දිගේ යන්න පටන් ගත්තා. ඉතින් මේකත් එක්ක මේකෙන් කියවෙන්නේ දැන් කොන්දේ තිබිච්ච తত্ত্বය දැන් ඒකම කොඳු වැට පෙළ ඇතුලේ තියෙන අනිත් ස්ට්‍රක්චර් එක තමයි අනිත් අවයවය තමයි මේ අපේ සුසුම්නාව කියන එක. මේක මොලේ ඉඳලම අපේ කොඳු වැට පෙළ දිගේම පල්ලෙහාට ගිහිල්ලා නොයෙකුත් කොඳු වැට වලදී බෙදිලා අපිට ස්නායු සම්බන්ධ කිරීම කරනවා අපේ තියෙන විවිධ අවයවවලට. ඉතින් ඇත්තට මේක අපි සරලව කිව්වොත් මේක තමයි අපේ වයරින් සර්කිට් එක. අපේ ප්‍රධාන කම්පියුටරේ තමයි මොලේ. එතන ඉඳලා වයරින් සර්කිට් එක තමයි ශරීරය පුරා දුවන්නේ. ශරීරය පුරාම දුවනවා. ඉතින් එතකොට බෙල්ල ලෙවල් එකේදී බෙල්ල ප්‍රදේශයේදී වෙන ස්නායු වලින් වයර් වලින් එළියට එන මේ බෙල්ල ප්‍රදේශයෙන් එන වයර් ටික එළියට ගිහිල්ලා ඒව අතට තමයි සප්ලයි කරන්නේ. යට කොන්ද දිගත්තාම ඒ ටික ගිහිල්ලා අපේ උකුල ඇතුලෙන් ගිහිල්ලා කකුල දිගේ ගිහිල්ලා කකුලට සප්ලයි කරනවා. ඉතින් මේ ස්නායු ප්‍රධාන ස්නායු වල අන්තර්ගත වෙනවා චාලක ස්නායු. ඒ වගේම සංවේදී ස්නායු, ඒ වගේම වේදනා ස්නායු. ඔයාලට කියනවා අපි ඉච්ඡානුග. ඒ කියන්නේ අපි විසින්ම පාලනය කරන දේවල්. ඒ වගේම අපි ඔතන තියෙනවා තවත් ස්නායු කොටාසය අපි විතින් පාලනය කරන්නේ නැහැ. නමුත් ඒවා ඉබේ දේවල් පාලනය වෙනවා. උදාහරණයක් විදිහට රෝම කූප පාලනය, එතකොට රුධිර වාහිනී පාලනය. ඉතින් එතකොට මේ වගේ ස්නායුවක ලෙඩක් ආපුහාම කෙනෙක්ගේ වේදනාව ඇති වෙන්න පුළුවන්. හැබැයි වේදනාව ඇති වෙන්නේ අර කියන විදිහට බෙල්ලේදී නම් අත දිගේ නැත්තම් යට කොන්දේ ප්‍රශ්නයකදී නම් කකුල දිගේ. ඒ වගේම මේ උරස හරියේදී ගොඩක් වෙලාවට මේ ස්නායු අතට හෝ කකුලට සප්ලයි කරන්නේ නැති නිසා ඒ හරියේදී මේ කඳ දිගේ යන වේදනාවක් එයාලට තේරෙන්න පුළුවන්. ඒ වගේම මේ වේදනා ස්නායු තදවීම නිසා එතකොට චාලක ස්නායු තදවීමෙන් යම්කිසි දුර්වලකම් අතේ වගේම කකුලේ එන්න පුළුවන් ඒ තියෙන තද වෙන ස්නායු අණුව. ඒ වගේම හිරි ගතිය තදටම තේරෙන්න පුළුවන්. මොකද සංවේදී ස්නායු සංවේදන ස්නායු මේ තදවීම නිසා. ඒ වගේම අපේ අය කියන මේ වේදනාව විතරක් නෙමෙයි කකුල ඉදිමෙන්න බලනවා. කකුල ඉදිමෙන්න බලනවා. එතකොට කකුලේ ස්වරූපයේ මේ පෙනුම වෙනස් වෙලා තියෙනවා. මේ වගේ දේවල් ගොඩක් වෙලාවට වෙන්නේ අර කිව්ව විදිහට අනිච්චානුක ස්නායු. උදාහරණයක් විදිහට රුධිර නාල වල සංකෝචනීය ප්‍රසාරණය ලොකු වෙන එක පොඩි වෙන එක පාලනය කරන ස්නායුවක් තද වුණාම ගොඩක් වෙලාවට කකුල ඉදිමෙන්න පුළුවන්. ඒව හරියට වැඩ කරේ නැත්නම් ඒකත් මේ ඇත්තටම කකුලේ තියෙන ප්‍රශ්නයක් නිසාම නෙමේ. විශේෂයෙන්ම යට කොන්දේ ස්නායුවක් තද වුණාම කකුලේ වේදනාව, ඉදිමීම, ඒ වගේම හිරිගතිය, ක්‍රියාකාරීත්වයේ දුබලතා ඔය කියන ඕන දෙයක් එන්න පුළුවන් මේ යට කොන්දේ ප්‍රශ්නකින්. ඒ විදිහටම බෙල්ලේ ස්නායුවක් තද වුණොත් අත දිගට එන කැක්කුම ඔය වගේ රෝග ලක්ෂණ ගොඩක්ම අපේ රෝගීන්ට නිරීක්ෂණය වෙනවා. ඉතින් පොදුවේ මේ ඔය කොන්දේ කැක්කුම ගාවට ලෙඩේ ඊගාව අවස්ථාවකට උත්සන්න වෙලා ස්නායු තදවීමක් වුණොත් ඔය කියන රෝග ලක්ෂණ තමයි අපේ අයට අඳුන ගන්න කියන්නේ දිනින්න වෙන්නේ. වෛද්‍යතුමනි දැන් අපි ඇත්ත වශයෙන්ම මේ රෝග ලක්ෂණ ගැන කතා කරනකොට සහ අපේ මේ කොන්දේ අමාරුව එහෙම නැත්නම් මේ ස්ලිප් ඩිස්ක් ගැන කතා කරනකොට වැදගත්ම වෙන දේ තමයි වෛද්‍යතුමනි මේ රෝගයට ප්‍රතිකාර කරන්න කලින් රෝගය විනිශ්චය කරගන්න ඕනේ. රෝගය විනිශ්චය කරගන්න අවශ්‍ය කරන පරීක්ෂණ තිබෙනවා. ඉතින් අපේ සමාජය දැනුවත් විය යුතුයි විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්වයකදී කොහොමද පරිස්සම් වෙන්නේ කියලා ඔබ කිව්වා නිවැරදි. විශේෂයෙන්ම අපේ වැරදි ඉරියව් නිසා බර ඉසිලීම සමහරක් වෙලාවට අර ඔබ පැවසූ ආකාරයට මේ පිළිකා තත්ත්වයන් මෙවැනි කරුණු කාරණා ගණනාවක් තුල මේ ආකාරයේ රෝගී ලක්ෂණ අපිට දකින්න අහන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි අපි රෝගය හරියට විනිශ්චය කරගත්තොත් අපිට හරි ප්‍රතිකාරය ලබා දෙන්න පුළුවන් වෛද්‍යතුමනි. කොහොමද මෙවැනි රෝගී තත්ත්වයක් විශේෂයෙන්ම ඔබ කිව්ව ආකාරයට ස්ලිප් ඩිස්ක් එකක් එහෙම නැත්නම් බැක් පේන් එකක් මෙවැනි රෝගී තත්ත්වයකදී කොහොමද අපි ප්‍රතිකාර ලබා දෙන්නේ වෛද්‍යතුමනි? ඔව්. ඇත්ත වශයෙන්ම දැන් ඕනෑම මේ වගේ කොන්දේ වේදනාවකදී හෝ නැත්නම් අපි කියනවා සයිටිකා හෝ රැඩිකියුලොපති කකුල දිගේ හෝ අත දිගේ යන වේදනා තත්වයකදී රෝගියා ගොඩක් වෙලාවට එයාගේ ළඟම තියෙන වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා බොහෝ දුරට අපි කියනවා වේදනානාශක
ඕනෑතයි වෛද්‍යතුමනි අපි මේ සමාවෙන් මම ප්‍රශ්නේ නැවත මේ ආවර්ජනය කරන්නම්. අපි පරීක්ෂණ ගැන සාකච්ඡා කරලා ප්‍රතිකාරවලට. ඔත ඉතින් එතකොට මුලින්ම අපි මම කියන්න හැදුවේ ඇත්තටම ළඟම ඉන්න වෛද්‍යවරයාට ගිහලා ගොඩක් වෙලාවට ප්‍රතිකාරයක් ගන්නවා පරීක්ෂණ නොකර. හරි. එතකොට පරීක්ෂණ යම්කිසි විදිහකට මේක සති කීපයක වේදනාවකට වගේ දෙයකට නම් මේක යම්කිසි විදිහකට කරන්න පුළුවන්. නමුත් හිතන්නකො අපි කොන්දේ වේදනාව හරිය නැත්නම් කකුලේ වේදනාව හෝ අතේ වේදනාව එක්කෝ ඉවස ගන්න බැරි මට්ටමක නම් තියෙන්නේ. එහෙමත් නැත්නම් මේ වේදනාව බොහෝ කාලයක් අල්ලලා හිටනවා බෙහෙත් කරත්. එහෙනම් මේ රෝගය විශේෂයෙන්ම නිශ්චිත වෛද්‍යවරයෙක් ලව්වා මේක පරීක්ෂණ කරලා බලන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම මොනවද අපිට මෙතනදි කරන්න ඕන වෙන්නේ? ගොඩක් වෙලාවට අපි මේ වගේ රෝග තත්ත්ව තියෙද්දි ගොඩක්ම වෛද්‍යවරයා ගාවට ආපුවම ගොඩක් වෙලාවට ස්නායු රෝග වෛද්‍යවරයෙක් හරි එහෙමත් නැත්නම් විකලාංග රෝග වෛද්‍යවරයෙක් හරි නැත්නම් රක්තවාත රෝග වෛද්‍යවරයෙක් හරි නැත්නම් ස්නායු රෝග ශල්‍ය වෛද්‍යවරයෙක් හරි ඔය කියන කට්ටිය ගාවට ගිහිල්ලා මේකේ ප්‍රතිකාරයක් ගන්න එක අපේ රෝගීන් ගොඩක් වෙලාවට යොමු වෙනවා. ලංකාව ඇතුළෙත් ඔවුන් නොයෙකුත් ආකාරයෙන් මේකට සේවා සපයනවා. ඉතින් මේ වෛද්‍යවරයෙක් ගාවට ආපුවාම මුලින්ම වෛද්‍යවරයා විසින් හොඳට රෝගියාව පරීක්ෂා කරලා බලනවා. මම කලින් කිව්වා වගේ කොතනින්ද කොන්දේ කැක්කුම එන්නේ, කකුලේද ගලාගෙන යන වේදනාව තියෙන්නේ නැත්නම් අතේද වේදනාව තියෙන්නේ. ඉතින් මේ ටිකත් එක්කම නොයෙකුත් කැරක්ටරිස්ටික්ස් අපි කියන නොයෙකුත් ලාක්ෂණික මේ වේදනාව සම්බන්ධ තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් වේදනාව විතරක් නෙමෙයි වේදනාවත් එක්ක දුර්වලකම් තිබුණොත් ඒකෙන් අපිට කියවෙනවා යම් කිසි විදිහට චාලක ස්නායුත් හානි වේගන එනවා. ඒ වගේම තමයි රෙදාගේ හිරිවැටීම. ඒ වගේ තත්ත්වයන් තිබුණොත් ඒ කියන්නේ මේකේ ප්‍රබලතාවය සමහර විට වැඩි රෝගියාට තේරෙන ප්‍රමාණය. ඒ වගේම ස්නායු දුර්වලකමත් එක්කම අපි කියන සමහර විට මේ මුත්‍රා එහෙමත් නැත්නම් টয়ලට් යන එක ඒ වගේ ප්‍රශ්න විශේෂයෙන්ම යටකොන්ද අවස්ථාවකදී එන්න පුළුවන්. ඉතින් මේ වගේ නොයෙකුත් හරස් ප්‍රශ්න අපේ වෛද්‍යවරයා විසින් අහනවා මේක මොන වගේ පෙනුමක්ද මොන වගේ හේතුවක් නිසා එන එකක්ද කියලා අඳුන ගන්න. ඒ වගේම තමයි මම කියවනේ බහුතරයක්ම දේවල් මේ බරපතල තත්ත්වයන් නිසා නෙමෙයි එන්නේ. හැබැයි සුළුතරයක් ඒවා අර වගේ පිළිකා ඒ වගේ බරපතල හෝ නිදන්ගත තත්ත්වයන් නිසා වෙනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේවා අඳුන ගන්නත් යම් කිසි හරස් ප්‍රශ්න වගේ දේවල් අහනවා. බර අඩු වීමක් වෙලා තියෙනවද? කැම අපිරියාවක් වෙලා තියෙනවද? දීර්ඝ කාලීන කැස්සක් තියෙනවද? ඉතින් මේ වගේ රෝග ලක්ෂණ අහන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක විස බීජයක්, දරුණු විස බීජයක් අපි කියනවා ක්ෂය රෝග කාරක වගේ. එහෙමත් නැත්නම් අපි හිතන්නකො අර ඔය පිළිකාමයේ තත්ත්වයක් නිසා එන කොන්දේ කැක්කුමක් හෝ ස්නායු තදවීමක් හේතු කරගෙන එන්න පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ ආවට පස්සේ අපේ වෛද්‍යවරු ගොඩක්ම මූලිකම තමන් ගාව තියෙන මිලෙන් අඩු හැබැයි ඒ ප්‍රදේශයේ තමන්ට ඉක්මනින්ම කරගන්න පුළුවන් මූලික රුධිර පරීක්ෂණ ඒ වගේ දේවල් කරනවා. ඒ වගේම අපි එක්ස්රේස් සාමාන්‍ය එක්ස්රේස් අරගෙන බලනවා. ඉතින් මේ වගේ එක්ස්රේ එකදී අපිට සමහර විට පේන්නේ නැහැ මොකද්ද කොන්දේ තියෙන වෙනස්කමක් තියෙනවද කියලා. විශේෂයෙන්ම ඩිස්ක් ප්‍රොලැප්ස් එකක් වගේ අවස්ථාවකදී හෝ නැත්නම් කොන්දේ තියෙන හිතන්නකෝ කොන්දේ තියෙන මම කිව්ව විදිහට ෆැසට්ස් වලින් එන පේන්නේ එකදී මුල් අවස්ථාවවලදී යම්කිසි එක්ස්රේ එක ලොකු වෙනස්කම් පේන්නේ නැහැ. එකම දේ පේන්නේ මේ මුල් අවස්ථාවවලදී ගොඩක් ගත්තාම අපේ කොඳු ඇට පෙළ කෙලින් වෙලා තියෙනවා කියන එක විතරයි. අපි කියනවා මේ ස්ට්‍රේට් ස්පයින් එකක් පේන්න තියෙනවා. බෙල්ල ගත්තත් එහෙම යට කොන්ද ගත්තත් මේ අපි පැත්තෙන් ගත්තාම මේක යම් වක්‍රතාවයක් තියෙනවා, කර්ව් එකක් තියෙනවා. මේ කර්ව් එක අඩු වෙලා තියෙනවා. ස්ට්‍රේට් ස්පයින් එකක් තියෙනවා මේ වගේ වේදනා අවස්ථාවකදී. හැබැයි අපිට ඒකෙන් කියන්න පුළුවන් රෝගියා යම් කිසි විදිහට වේදනා සහගත තත්වයකින් පෙළෙනවා. හැබැයි මොකද්ද හේතුව හරියටම කියාගන්න බෑ. හැබැයි නොයෙකුත් විශේෂිත එක්ස්රේ එකක් කියන්නේ යම් කිසි විදිහකට අපිට ඕනෑම ප්‍රදේශයක තියෙන ටෙස්ට් එකක්. ඉතින් ඒ ප්‍රදේශයෙන්ම යම් කිසි හෝඩුවාවක් ගන්න මේ එක්ස්රේ එක මිලාඩු වීමයි අවైలබිලිටි නිසා අපිට ලේසියෙන්ම එක්ස්රේ එකක් අරන් බලනකොට යම් කිසි හෝඩුවාවක් රෝගයේ එන තැන අපිට මේකෙන් ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම තමයි යම් කිසි රුධිර පරීක්ෂණ වලින් අපිට මැනගන්න පුළුවන් විශේෂයෙන්ම ආතරයිටිස් තත්ත්වයක් යනවාද.
එහෙමත් නැත්නම් ඇඟේ තියෙන නිදන්ගත තත්ත්වයක් වෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු දරුණු විස බීජයකට ලක් වෙලා තිනවා. ගොඩක් වෙලාවට අපි මේවට පාවිච්චි කරන්නේ යම්කිසි ටෙස්ට් වගේක් දර්ශක. අපි කියනවා ලේ කවුන්ට් එක, ෆුල් බ්ලඩ් කවුන්ට් එක, ESR කියන දර්ශකය. ඒ වගේම නොයෙකුත් ආතරයිටිස් වර්ග වලට රුමැටොයිඩ් ආතරයිටිස්, ගවුට්, ස්පොන්ඩයිලෝ ආතරයිටිස් ඔය කියන ඒවට ආවිනික විශේෂ රුධිර ලක්ෂණ, විශේෂ රුධිර පරීක්ෂණ. ඔය වගේ දේවල් අපි පරීක්ෂා කරලා බලනවා. මොකද ඒ වගේ සමහර දේවල් ඒ ප්‍රදේශවලින්ම කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ වගේ තත්ත්වයකදී අපි හිතමුකෝ ලෙඩා කිව්වට කොන්දේ කැක්කුම තමයි තියෙන්නේ කියලා. සමහර විට මේක එන්න පුළුවන් ඊට ළඟ අවයවය වකුගඩුවකින්. එහෙමත් නැත්නම් හිතන්නකො මුත්‍රා වල යන ගලක් පාස් වෙනකොට. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා කියලා බලන්න මුත්‍රා ටෙස්ට් එකක්, බඩේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්. ඒ වගේ අපේ යම්කිසි පරීක්ෂණ කීපයක්ම අපි කරලා බලනවා මේක ඇත්තටම අනිත් අවයවයකින් නෙමෙයි දෙන්නේ, කොන්දෙන් දෙන්නේ. කොන්දෙන් එනවනම් කොයි විදිහේ යම්කිසි හෝඩුවාවක් ගන්න පුළුවන්. ඉතින් එහෙම හෝඩුවාවක් ගන්න පුළුවන් නම් හෝ එහෙම එකක් ගන්න බැරි නම් විශේෂයෙන්ම අපි ප්‍රතිකාර කරගෙන යනවා රෝගියාගේ රෝග ලක්ෂණ අඩු වෙන්න. හැබැයි මේක දිගටම අඩු වෙන්නේ නැත්නම් හරි රෝග ලක්ෂණ ඉවස ගන්න බැරි මට්ටමක තියෙනවා නම් අපිට කරන්න වෙනවා CT ස්කෑන් හෝ MRI ස්කෑන් කියන පරීක්ෂණය. ඉතින් මම MRI ස්කෑන් එකක් ගැන කතා කරොත් MRI ස්කෑන් පරීක්ෂණයකින් තමයි අපිට ඇත්තටම මේ ඩිස්ක් එකක මුදු පටකවල තියෙන රූප ලක්ෂණ පෙන්වන්න පුළුවන්, ස්නායු වෙනම බලන්න පුළුවන්, සුසුම්නාව වෙනම බලන්න පුළුවන්. ඒ වගේම කොඳු වැටත් වල මොනවා හරි අපි හිතමුකෝ පිළිකාමයේ තත්ත්වයක් හෝ එහෙමත් නැත්නම් විස බීජයක තත්ත්වයක් හෝ ඔය කියන හැම දෙයක්ම විස්තරාත්මකව බලන්න පුළුවන් පරීක්ෂණය තමයි MRI ස්කෑන් එක. දැන් X-ray එකක් ගත්තාම අපේ රෝගීන් ඇවිල්ලා කියනවා ડોක්ටර් මේ X-ray එක බලන්න. X-ray එක බලලා කියන්න. යම් අවස්ථාවක සීමා සහිතයි ඒකේ සංවේදීභාවය සීමා සහිතයි අපිට කියන්නත් පුළුවන්. හැබැයි එතන කිසිම දෙයක් දැක්කේ නැහැ කියලා. රෝග ලක්ෂණ දිගටම යනවා නම් අපිට සමහර විට එතනින් එහාට මේ වගේ MRI පරීක්ෂණයකට හරි CT ස්කෑන් පරීක්ෂණයකට හරි යොමු වෙන්න වෙනවා. ඉතින් ඔය කියන පරීක්ෂණ රාමුව ඇතුලේ තමයි අපි ගොඩක්ම මේ වගේ රෝග තියෙන අයව පරීක්ෂා කරලා බලන්නේ. වෛද්‍යතුමනි ඇත්තටම දැන් ඔබ කිව්වා නිවැරදි විශේෂයෙන්ම මේ නිසි පරීක්ෂණයකට රෝගියා ලක් විය යුතුයි, නිසි රෝග විනිශ්චයකට රෝගියා ලක් විය යුතුයි. ඒකට අවශ්‍ය කරන රුධිර පරීක්ෂණ, ඒ වගේම X-ray, MRI, CT ස්කෑන් මේ සියල්ලක්ම අද තාක්ෂණයත් එක්ක වෛද්‍ය විද්‍යාවේ අපිට රෝගීගේ රෝග ලක්ෂණ විනිශ්චය කර ගැනීම සඳහා අවකාශ අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ අනුව තමයි වෛද්‍යතුමනි මම අර කලින් කියපු ප්‍රශ්නෙට අපිට යන්නට සිදු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිකාර. කොයි වගේ ප්‍රතිකාරද? මෙඩිකලි මැනේජ් කරනවද? සර්ජිකලි මැනේජ් කරනවද? පේන් කිලර්ස් දෙනවද? මොකද්ද කොහොමද මේක අපි රෝගියාට පහසුදායි සහ නිසි ප්‍රතිකාරයක් ලබා දෙන්නේ කොහොමද කියන එක වෛද්‍යතුමනි. අපි ඒ ගැනත් කතා කරමු. ඉතින් අර මම කලින් කිව්වා වගේම අපි දැන් මේ පරීක්ෂණවලදී අපි තෝරගද්දි available ළඟම කරගන්න පුළුවන්. ඒ වගේම මිලෙන් අඩු පරීක්ෂණ වලින් පටන් අරන් උපරිම පරාසයක් දක්වා ගෙනියනවා. සාමාන්‍යයෙන් ඒ හැබැයි සමහර විට වෛද්‍යවරයාට වෙන්න පුළුවන් සමහර රෝග ලක්ෂණ අනුව එකපාරට යම් කිසි දෙයක් සැක කරනවා නම් උපරිම පරීක්ෂණයට MRI ස්කෑන් එකක් වගේ මිලෙන් අධික පරීක්ෂණයකට වුණත් එකපාරම නිර්දේශ කිරීමක් කරන්න. ඉතින් එතකොට මේ MRI ස්කෑන් එකකින් විශේෂයෙන්ම අපි කිව්වා වගේ කලින් කතා කරපු විදිහේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ගේ ස්නායු තදවීම අපිට හරියට නිරීක්ෂණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේක නම් 3D ඩෙමෝ කිට් එකයි කියන්නේ අපි කියන්නේ මේක නිදර්ශකයක්. මේකේ තියෙන මේ පින්තූරෙම හරි විදිහටම විමාන පින්තූර වශයෙන්ුයි අපිට MRI ස්කෑන් එක බලා ගන්න පුළුවන්. එතකොට මේ ඩිස්ක් එකක් පිටිපස්සට ගිහිල්ලා ස්නායුව තද වෙන විදිහ ඒක ඇත්තටම රෝගියාටත් පේන විදිහටම වෛද්‍යවරයාට පෙන්වන්න පුළුවන් ඒ තියෙන රූප ෆිල්ම්ස් වලින්. ඉතින් එතකොට මේ වගේ MRI එකක් කරපුවාම හිතන්නකෝ මේ තියෙන රෝග ලක්ෂණේ තිබ්බට දැන් අපිට බොන බෙහෙතක් වගේ දෙයක් න අපිට පොදුවේ රෝගියෙක්ට නිර්දේශ කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම මොනවා හරි අපි කිව්වොත් විශේෂ පරීක්ෂණ හරි විශේෂ ප්‍රතිකර්ම විශේෂයෙන්ම ශල්‍ය ප්‍රතිකර්ම ගත්තාම සර්ජරි
කරද්දී හරි එහෙම නැත්නම් අපි කිව්වොත් කොන්ද ඇතුලේ කරන ඉන්ජෙක්ෂන්ස් ගත්තාම ඒ වගේ දෙයක් හරියටම කුමන තැනටද අවශ්‍ය කියලා නිශ්චිත තැන අඳුන ගන්න මේ කියන MRI පරීක්ෂණය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ MRI හෝ CT scan එක අපිට ප්‍රධානම වටිනාකම තියෙන්නේ. ඉතින් එතකොට එතනින් එහාට ගිහිල්ලා MRI එකක් කරාට පස්සේදී තියෙන රෝගය අනුව මොකද්ද රෝගය කියන එක අනුව අපි ගාව තියෙන ඩිස්ක් ප්‍රොලැප්ස් එකක්ද විශේෂයෙන්ම තරුණයාගේ මේ ඩිස්ක් එක පිටිපස්සට ගිහිල්ලා ස්නායුව තද වෙනවා. එතකොට මේ ස්නායුව තද වෙන කොටස අපි අයින් කරගන්න නිවැරදි තැන බලාගන්න MRI එකක් ඕන වෙනවා. හරි ඔය කියන විදිහට ලෙඩේ අඳුන ගන්න මේක හරියටම අත්‍යවශ්‍යයි. එතකොට අපි ගාව දැන් මේ විදිහේ දෙයක් අඳුනගත්තා වගේම අපිට මේකේ මට ඊගාවට කියන්න ඕන ප්‍රතිකාර කරන ක්‍රමය තමයි වගේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ. එතකොට ප්‍රතිකාරයක් කරන ක්‍රමේදී මුලින්ම අපි මම කිව්වේ හැමෝගෙම අපි ඔපරේෂන් වලට හරි බෙහෙත් කරන්න හරි එහෙමත් නැත්නම් අපි ඉන්ජෙක්ෂන්ස් වලට හරි එහෙම යන්නේ නැහැ. මුලදීම අපි ගොඩක් වෙලාවට බෙහෙත් නිර්දේශ කිරීම කරනවා. මොකද බහුතරයක් අයගේ මේ ඩිස්ප්‍රොලැප්ස් එකක් වගේ එකක් නම් ආවොත් ඒ ඩිස්ප්‍රොලැප්ස් එකක රෝග ලක්ෂණ අඩු වෙන්න ඉබේම ඇඟෙනුත් යම්කිසි ක්‍රමවේදයන් හැදිලා තියෙනවා. ඉතින් එතකොට යම්කිසි කාලයක් බලාගෙන ඉන්න එක නිසි බෙහෙත් වලින් වේදනාව පාලනය කරගෙන යම්කිසි කාලයක් බලාගෙන සිටීමෙන් විතරක් එතකොට නැවත ඒක ප්‍රකෘති තත්ත්වයට එනවා. ඒ ප්‍රකෘති තත්ත්වයට එනවා බහුතරයකදී. හැබැයි මේ අපි කියන විශේෂිත ප්‍රතිකාරම විශේෂයෙන්ම surgical options එහෙම නැත්නම් ශල්‍ය ප්‍රතිකාරම injections එහෙම නැත්නම් ශල්‍ය ප්‍රතිකාරම කරන්න අපිට අවශ්‍ය වෙන්නේ බොහෝ දුරට මේ අඩුවෙන් නැතුව දිගටම රෝග ලක්ෂණ තිබුණොත් හරි එහෙමත් නැත්නම් මුල ඉඳන්ම ඉවසා ගන්න බැරි මට්ටමේ රෝග ලක්ෂණ තිබුණොත් තමයි. ඉතින් එතකොට අපි කරන මූලික ප්‍රතිකර්ම වලින් රෝග ලක්ෂණ අඩුුනේ නැත්නම් අනිවාර්යයෙන්ම මුලින් අපි පළවෙනි දවසේ MRI කරන්න නැතුව මූලික ප්‍රතිකර්ම කරලා ඊට පස්සේ ඒකට අඩු වෙන්නේ නැති කෙනෙක්ට හෝ නැත්නම් පළවෙනි දවසේම එන රෝගියාගේ ඉවස ගන්න බැරි මට්ටමක ඉන්න රෝගියෙක්ට අපි මේ වගේ MRI එකක් කරලා ඉතුරු ඒ කියන්නේ ටිකක් වැඩි මට්ටමේ ඉන්ජෙක්ෂන්ස් හරි සර්ජිකල් ට්‍රීට්මන්ට්ස් වලට රෝගියාව අරගෙන යනවා. ඉතින් මම ඔය කිව්වා වගේ මේ ප්‍රධාන ප්‍රතිකර්ම ක්‍රම තුනක් තියෙනවා. ඒ කියන්නේ මූලික ප්‍රතිකර්ම ක්‍රම කියලා අපි ගණන් ගන්නවා ගොඩක් වෙලාවට අපි කරන බෙහෙත් නිර්දේශ කිරීම, බොන බෙහෙත්. එතකොට බෙහෙත් වර්ග කීපයක්ම තියෙනවා. ඒ වගේම අපි කියනවා ෆිසියෝതെරපි. එතකොට නොයිකුත් අපි ඉලෙක්ට්‍රිකල් ස්ටිමියුලේෂන් අපි ෆිසියෝതെරපි මාධ්‍ය කීපයක්ම තියෙනවා. එතකොට මේ කියන ප්‍රතිකර්ම වලින් සාර්ථකත්වයක් ලැබුණ නැති අයගේ අපි ඊට පස්සේ යනවා ඉන්ටර්වෙන්ෂනල් ට්‍රීට්මන්ට්ස් වලට. ඉන්ටර්වෙන්ෂනල් ට්‍රීට්මන්ට්ස් කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ ස්නායු ඉන්ජෙක්ෂන්ස් කියන ඒවා. මොකද බොන බෙහෙතක් ගොඩක් වෙලාවට අපි බීපුවාම හිතමුකෝ මිලිග්‍රෑම් 200ක් විතර බොනවා කියලා. මිලිග්‍රෑම් 200න් අපේ ලෙඩේ තියෙන තැනට රීච් කරන්න කීයෙන් බොහොම සුළු ප්‍රමාණයක්. මිලිග්‍රෑම් 0.0 ගාණක් තමයි යන්නේ අපේ ලෙඩේ තියෙන තැනට. ඊටු ටිකම ඇඟ පුරා විසිරලා යනවා. ඉතින් ඇත්තටම මේක කාර්යක්ෂම ප්‍රතිකර්ම ක්‍රම නෙමෙයි ඇත්තටම. හැබැයි අපිට ලොකු මාත්‍රා දෙන්නත් බෑ. මොකද ඒක අනිත් අවයව වලට ගිහිල්ලා හානි කරන්න පුළුවන් නිසා. එතකොට ඇත්තටම කාර්යක්ෂම ප්‍රතිකර්ම කියලා අපි ගණන් ගන්නේ මොකක් හරි මේ විදිහට nerve injections දෙන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් අපි කරන ශල්‍ය ප්‍රතිකර්ම වලින් අපේ තියෙන ලෙඩේ තියෙන හේතුවම වෙනස් කරන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔයක තමයි මේ අපේ තියෙන ඉන්ටර්වෙන්ෂනල් ට්‍රීට්මන්ට්ස් වල ටාගට් එක වෙන්නේ. ඉතින් මම ඉන්ටර්වෙන්ෂනල් ට්‍රීට්මන්ට්ස් වල ගත්තොත් අපි ඩිස්ක් ප්‍රොලැප්ස් එකක් වුණාම කෙනෙක්ගේ ගොඩක් වෙලාවට වෙනවා කියන්නේ මේක මේ ස්නායුව තද වෙලා හිටිනවා ඒකෙන් නිරපු කොටසෙන්. ඉතින් ඒක එක කොටසක් මේ රෝග ලක්ෂණ ඇති කරන්න. අනිත් දේ තමයි මේ ස්නායු මේ ඩිස්ක් එක නෙරීමෙන් ඩිස්ක් ප්‍රොලැප්ස් එකෙන් යම්කිසි රසායනයන් ස්‍රාව වෙනවා. ඒකෙන් නර්ව් එක ඉරිටේට් කරනවා. ඉතින් මේ නර්ව් එක ඉරිටේට් කරන එක අඩු කරන්නත් යම්කිසි විදිහේ ඔය දෙන බෙහෙත් බොන බෙහෙත් වල තියෙන යම්කිසි රසායනයන් අවශ්‍ය වෙනවා. ඉතින් අපි ඉන්ටර්වෙන්ෂනල් ට්‍රීට්මන්ට් එකකින් කරන්නේ ගොඩක් වෙලාවට මේ දිග ඉදි කට්ටක් එක්ස්රේ ගයිඩඩ් ගෙනහිල්ලා අදාළ ඩිස්ක් එක හරි අදාළ ස්නායුව තියෙන තැනටම අර ලොකු මාත්‍රාවක් මුදා හරින්න පුළුවන් බෙහෙත් ක්‍රමවේදයක් තියෙන්නේ. ඒකෙන්
අනිත් අවයව වලට හානි වෙන්නේ නැතුව ලොකු බෙහෙත් මාත්‍රාවක් දීලා ලෙඩේ කන්ට්‍රෝල් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඇත්තටම ගත්තොත් මේ වගේ ස්නායු ඉන්ජෙක්ෂන් එකකිනුත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කියමුකෝ ඔපරේෂන් එකකට මුහුණ දෙන්න බැරි අය, අපේ නොයෙකුත් රෝගාබාධ තියෙන අය, එතකොට වයසින් වැඩි අය, සමහර අය අපේ ට්‍රැඩිෂනලිම කට්ටිය බයයි ඔපරේෂන් එකක් කරන්න. ඒ වගේ අයට ඔපරේෂන් එකක් නොකරත් MRI එකක් කරලා ඉන්ටර්වෙන්ෂනල් ඉන්ජෙක්ෂන් එකක්, නර්ව් ඉන්ජෙක්ෂන් එකක්, එහෙම නැත්නම් මේ කොන්දේ ජොයින්ට්ස් වලට දෙන ඉන්ජෙක්ෂන් එකකින් කොන්දේ අමාරුවයි ඒ වගේම ස්නායු මගින් එන සයටිකා රැඩිකියුලොපති කියන රෝග ලක්ෂණයි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් අපි කියන විදිහට මේ විදිහේ බෙහෙත්, ඉන්ජෙක්ෂන්ස්, එහෙමත් නැත්නම් ෆිසියෝതെරපි, තෙරපි ප්‍රතිකාර සියලුම දේවල් වලින් අඩු වෙන්නේ නැති අයට අපිට බෙහෙත් කරන්න ඊගාවට තියෙන ලොකුම ක්‍රමවේදය තමයි ශල්‍ය ක්‍රමවේදයන්. ඉතින් ශල්‍ය ක්‍රමවේදයන් දැන් කාලේ නොයෙකුත් විදිහට වැඩි දියුණු වෙලා තියෙනවා. ශල්‍ය ක්‍රමවේදයකදී අපි මොකද්ද කරන්නේ? ගොඩක් වෙලාවට මේ ඩිස්ක් එකක් පිටිපස්සට ඇවිල්ලා තද වෙන ඩිස්ක් කොටස අපි ඉවත් කිරීමක් සිදු කරනවා යම් කිසි විදිහකට ඒ ලෙඩේ තියෙන තැනට ගිහිල්ලා. ඉතින් මේක ඉවත් කරගන්න අපිට සාමාන්‍ය තිබිච්ච ක්‍රමවේදය තමයි කොන්ද පිටිපස්සේ කැපුමක් යොදලා ඒ ටික ඒකෙදි මුලින්ම හම ස්තරය, ඊට පස්සේ තෙල් ස්තරය, ඊට පස්සේ මාංශ පේශි ස්තරය, එහෙමත් නැත්නම් ඊට පස්සේ ඊටත් යටින් තියෙන මේ කොන්දේ පිටිපස්සේ තියෙන අස්ථි ස්තර ටික ඔක්කොම අයින් කරලා එතකොට ඊට පස්සේ ස්නායුව ගාවට ගිහිල්ලා ස්නායුවත් පැත්තකට යම් ප්‍රමාණයකට ඇදගෙන තමයි අපිට මේ ඩිස්ක් එක ගාවට යන්න පුළුවන්. ඔය එක තමයි සාමාන්‍ය අපි කියනවා ලම්බා ඩිසෙක්ටමි ක්‍රමවේදය. කදී අපි කරනු ලැබුවේ. මේක තමයි දැන් අවුරුදු ගාණක් තිස්සේම අපි මේ වගේ ප්‍රතිකර්ම වලදී ශල්‍ය ප්‍රතිකර්මයක් කරද්දී කරන ක්‍රමවේදය. හැබැයි ඒ ක්‍රමවේදය ක්‍රමක්‍රමයෙන් කාලයත් එක්ක දියුණුවටපත් වෙලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය විදිහට කපලා කරද්දී ওই විදිහේ ලොකු සෙන්ටිමීටර් 5ක 10ක වගේ කැපුමකින් ගියා වුණාට ඊට පස්සේ අපි ඔයාලා කවින් දහලා තියෙනවද දන්නේ මේ අපි මයික්‍රොස්කෝප් එකක් පාවිච්චි කරලා මයික්‍රොස්කෝප් එකකින් කරද්දී ඒ ටියුබ් එකක් වගේ එකකින් තියෙන මයික්‍රොස්කෝප් එකකින් මයික්‍රෝ ඩිසෙක්ටමියක් කියලා කරලා තියෙනවා. එතනදී අපේ කැපුම සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 2ක් 3ක් වගේ පොඩි ප්‍රමාණයක්. මේ කියන ක්‍රමවේදේනු තවත් පස්සේ දැන් අපි කැමරාවක් සම්පූර්ණයෙන්ම යවලා එන්ඩොස්කෝප් එකක් කියන කැමරාවක්. ඒ කැමරාවක මහත ඇත්තටම ගත්තොත් මිලිමීටර් 7යි. ඒතකොට දැන් කැපුමක සයිස් එක ඇත්තටම මිලිමීටර් 7ක් දක්වා අඩු කරලා තියෙනවා. මේ වගේ ශල්‍ය කර්මයක් කරද්දී එතකොට මිලිමීටර් 7ක් වගේ පොඩි බටයක් අපේ තියෙන තැන්ටම ගෙනල්ලා එතනින් මේ ප්‍රොලැප්ස් වෙච්ච ඩිස්ක් කොටස අයින් කරගන්න පුළුවන්. එතකොට හිතන්නකෝ මේ මිලිමීටර් 7ක කැපුමක් කියන්නේ අපි පොඩි ඉනිකට්ටක් ගන්නවා. ඒ වගේ කැපුමක් ගන්න ලොකු වේදනාවක් නැති නිසා අපිට හැම හිරිවට්ටලා විතරයි. පූර්ණ නිර්වින්දනයකින් තොරව මේ වගේ ශල්‍ය කර්මයක් කරන්න පුළුවන්. ඔව්. ඉතින් එතකොට මේකේ තියෙන වාසිය තමයි දැන් ඇත්තටම පූර්ණ නිර්වින්දනයකින් තොරව කරන්න පුළුවන්. කපන්නේත් මිලිමීටර් සෙන්ටිමීටරයට අඩුයි මිලිමීටර් 7යි. එතකොට වටේ තියෙන අවයව අර්මන් කිව්ව තෙල් ස්තරය, හැම කපන ප්‍රමාණය, තෙල් ස්තරය, මාංශ පේශි ස්තරය කිසිම දෙයකට තියෙන ඩැමේජ් එක මිලිමීටර් පොඩි මිලිමීටර් සෙන්ටිමීටරයකට අඩු කැපුමක්. ඉතින් ඒ වගේ කැපුම අඩුවීමත් එක්ක රෝගියාගේ හොස්පිටල් එකට ඔපරේෂන් එකක් සඳහා ඉන්න ඕන කාලය බොහොම අවමයි. ඇත්තටම ගත්තොත් අපි කියනවා ඩේ සර්ජරි එකක් විදිහට මේක කරන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවනියට මේ සර්ජරිය කරාට පස්සේ ලෙඩාට බොහොම පැය කිහිපයකින් ඇවිදින්න පුළුවන්. ඒ වගේම ඉතුරු සති කිහිපය ඇතුළත ලෙඩාට තමන්ගේ කටයුතු වලට අනුගත වෙන්න තියෙන කාලය බොහොම අඩුයි. බොහොම අඩුයි. කියන්නේ සතියක් දෙකක් ඇතුළතම රෝගියාට තමන්ගේ සාමාන්‍ය කටයුතු වලට යන්නත් පුළුවන්. වෛද්‍යතුමනි අපි සාමාන්‍ය විවාහාරයේ සමාජයේ මේ කොන්දේ අමාරුවක් තිබෙන පුද්ගලයෙක් මේ ඔය වගේ ශල්‍ය කර්මයකට හෝ ඔය වගේ ප්‍රතිකාරයකට යෑමේ ප්‍රවණතාවය පොඩ්ඩක් අඩුයි. බය ගතියක් තියෙනවා. සමහර වෙලාවට පත්තු බැඳගෙන එහෙම ඉන්නවා අපි දකිනවා. මොකද කියනවා මේ කොන්දනේ ආරක්ෂා කරගන්න ඕනේ කියලා. හැබැයි ඉතින් ඩැමේජ් එක උනාගෙන් පස්සේ තමයි ආරක්ෂා කරගන්න සමහර අය හදන්නේ.
වෛද්‍යතුමනි කාලය අපිට හරස් වෙලා තිබෙන නිසා අපි කෙටියෙන් විශේෂයෙන්ම මෙවැනි කොන්ද අමාරුවක් එහෙම නැත්නම් වේදනාවක් එහෙම නැත්නම් සායටිකා තත්වයක් මේ අපි වළක්වා ගන්න කොහොමද? එවැනි තත්වයකට අපි මුහුණ නොදී ශරීර සෞඛ්‍ය හොඳින් තියාගන්නේ කොහොමද කියන එක පිළිබඳව කෙටියෙන් කතා කරලා විශේෂයෙන්ම මෙවැනි ප්‍රතිකාර ඔබ පැහැසූ ආකාර ප්‍රතිකාර වලට අපි බිය නොවන්න හේතුව පිළිබඳවත් යම් කෙටි අදහසක් දක්වන්න කටයුතු කරමු. කාලය අපිට හරස් වෙලා තියෙනවා වෛද්‍යතුමනි. එතකොට ඇත්තටම මම අර දෙවෙනි කොටසෙන් පටන් ගන්නම්. එතකොට අපේ බහුතරයක් රෝගීන් ඊටාම බයයි මේ වගේ ඔපරේෂන් එකක් කරන්න. මොකද අපේ අයට තියෙන ලොකුම බියක් තමයි කොන්ද පණ නැතුව යයි මේ වගේ ඔපරේෂන් එකකට භාජනය වුණාට කොන්ද කියන්නේ කකුල් දෙක ස්නායු පද්ධතිය පණ නැතුව ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඔත්පල වෙයි කියලා වගේ බයක් අපේ රෝගීන්ට තියෙනවා. ඉතින් මේක ඇත්තටම මට අනුව නම් යම්කිසි විදිහකට අනවශ්‍ය බියක් හේතුව විශේෂයෙන්ම අපේ කොඳු ඇටපෙලේ සුසුම්නාව කියන එක ඉවර වෙනවා මේ අපේ L1 එහෙම නැත්නම් මේ උරස් ප්‍රදේශය ඉවර වෙනවත් එක්කම අපේ හැබැයි බහුතරයක් කරන ශල්‍ය කර්ම සිද්ධ වෙන්නේ මේ යට කොන්ද කියන ප්‍රදේශයේ L45 L5S1 කියන ප්‍රදේශයේ මේ කියන ප්‍රදේශයට යද්දී ඇත්තටම අපේ සුසුම්නාවේ තියෙන ප්‍රධාන කොටස ඉවර වෙලා තියෙන්නේ. එතනින් එහාට ස්නායු අග්‍ර විතරයි තියෙන්නේ. ඉතින් ඇත්තටම යම්කිසි ඩැමේජ් එකක් හෝ යම්කිසි හානියක් මේ වගේ ස්නායුවකට වුණත් කෙනෙකුගේ පූර්ණ කකුල් දෙකම පණ නැති වෙලා ඇවිද ගන්න බැරි තත්වයකට යොමු වෙන්න තියෙන chance එක පත් වෙන්නේ නැහැ ඇත්තටම ගත්තොත්. එහෙම තියෙන chance එක බොහොම අවමයි. එතකොට අපේ අයට මේ තියෙන කාරණාව අපි හිතමුකෝ ඇත්තටම යම්කිසි විදිහකින් ස්නායුවකට අපේ ස්නායු අග්‍රයක ඩැමේජ් වුණා කියලා. ඉතින් ඒත් අපි ගොඩක් වෙලාවට නිරීක්ෂණය කරලා තියෙන්නේ මේ සරලව ෆුඩ් ඩ්‍රොප් එකක්. අපි කියනවා මේ කකුලේ මහපට ඇඟිල්ලක් වැඩ කරන්නේ නැති ගතිය. එහෙමත් නැත්නම් මේ විලුඹ හරිය යටි පතුල හරිය වැඩ කරන්නේ නැති ගතියක් විතරයි. ඒත් මේ රෝගින් සම්පූර්ණ ඇඳකට වැටිලා අනවශ්‍ය විදිහට තමන්ගේ මුළු ඉතුරු ජීවිත කාලයම ඇඳක් උඩ ගත කරන්න වෙයි කියලා තියෙන බයක් එහෙම තත්ත්වයක් වීමට හැකියාවක් ඇත්තටම නැහැ. ඉතින් දැන් අපි මේ වගේ කැමරා මම අර කලින් කිව්වා වගේ කැමරා මගින් කරන පරීක්ෂණවලදී අපි කියනවා නම් අපි කරන්නේ ලෙඩාව සම්පූර්ණ නිර්වින්දනයකින් තොරව ලෙඩා සම්පූර්ණ සිහියෙන් ඉද්දී නම් යම් කිසි විදිහේ කැමරා මාර්ගයෙන් කරද්දී මේ රෝගියාටම තමගේ කකුල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. යම් කිසි විදිහකට අපේ අතින් ස්නායු ටච් වෙනවා නම් රෝගියාම කියනවා මගේ කකුල දිගේ වේදනාවක් එනවා. ඉතින් අපි වෛද්‍යවරු විදිහට ඔපරේෂන් එක ඇතුළේ අපි දැනගන්නවා රෝගියාගේ යම්කිසි දෙයක් කකුලට ස්නායුවට යම්කිසි විදිහකට අපි ටච් කරනවා. එහෙනම් අපි යම්කිසි විදිහට අපි යන මාර්ගය වෙනස් කරගන්න ඕන. අපි ඩිස්ක් එක ගාවට යන්න නම් ඒ ශල්‍ය කර්ම කරද්දී. ඉතින් ඇත්තටම මේ අර විදිහේ නිර්වින්දනයකින් තොරව කරන ශල්‍ය කර්ම තවත් ආරක්ෂිතයි කියන්නයි මම එතනින් අදහස් කරේ. ඉතින් තාක්ෂණික දියුණුවත් එක්ක මේ වගේ අනවශ්‍ය බිය ඇති කරගන්න ඕන නැහැ. අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම මේවා ගොඩක් ආරක්ෂිත භාවයෙන් උපරිම මට්ටමකට දැන් වෙද්දී ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ආරක්ෂිත භාවය විතරක් නෙවෙයි රෝගියාට තියෙන අපහසුතාවය. ඔපරේෂන් එකක් කරාට පස්සේ නැවත තමන්ගේ කටයුතු වලට යන්න ගත වෙන කාලය රිකවරි ටයිම් එක ඉතාම අඩුයි. අවසාන වශයෙන් අපේ රෝගීන්ට මට කියන්න තියෙන්නේ මේක මේ වගේ රෝග වළක්ව ගන්න කොහොමද අපි කටයුතු කරන්නේ. විශේෂයෙන්ම අපි ජානමය හේතුන් මත අපිට මේ වගේ රෝග ලක්ෂණ හැදෙන්න පුළුවන්. ඒ වගේම අපේ රැකියාවන් වශයෙන් අපේ ඩ්‍රයිවිං කරන කට්ටිය එහෙමත් නැත්නම් අපි කරනවා මේසන්ලා කොන්ද නමලා බර උස්සන අය. ඒ වගේම අපි රික්‍රියේෂනල් ස්පෝර්ට් එකක් විදිහට අපි බර උස්සන අපේ ස්පෝර්ට්ස් වශයෙන් කරන අයට උනත් මේ වගේ නිවැරදි ඉරියව් නැතුව මේ වගේ බර උස්සන්න ගියොත් විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. හැබැයි මේක වෙන්නේ ජානමය අපි කියනවා ප්‍රීඩිස්පොසිෂන් එකක් තියෙන අයට. එතකොට හැමෝටම එනවා නෙමෙයි. ඉතින් අපිට හැබැයි මේ කාට දෙන්න පුළුවන් කාටද නැත්තේ කියලා කියන්න විශේෂ අපි ජෙනටික් ටෙස්ටිං එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ වුණාට එන පුද්ගලයා අනුව මේක සුලභ දෙයක් නිසා අපි මේ පුද්ගලයාට අනුව යම්කිසි විදිහට ඔහුගේ ක්‍රියාකලාපය වැඩ කරන විදිහ කොහොමද වෙනස් කරගන්නේ කියන එක තමයි අපි නිර්දේශ කරන්නේ.
ගොඩක් වෙලාවට මට අපේ රෝගීන් කියන්න තියෙන්නේ අපි ගාව බෙහෙතක් නැහැ, ප්‍රිවෙන්ටිව් ඩ්‍රග් එකක් කියලා දෙයක් නැහැ. යම්කිසි ආරක්ෂිත ජීවත් වෙන ක්‍රමවේදයක් තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම අපි කියනවා ස්මෝකින්. අන්තිම හොඳ නැහැ නිකොටින් කියන එක මේ ඩිස්ක් නරක් වෙන්න හොඳම නැහැ. ඒ හින්දා ස්මෝකින් නවත්තන්න ඕන. එතකොට දෙවෙනි කාරණාව තමයි නිවැරදි ඉරියව්ව. විශේෂයෙන්ම වැඩ කරද්දි නිදාගද්දි ඒ වගේම අපි හිතන්නකෝ යම්කිසි දෙයක් ඉඳගෙන ඉද්දි හොඳට බෑක් සපෝට් එකක් එක්ක ඒ විදිහට ඉඳන් ඉන්න ඕන. නිදාගද්දි ටිකක් තද සර්ෆස් එකක් අනවශ්‍ය විදිහට කොන්ද නැමෙන සුළු ඇඳක් නැතුව ටිකක් තද පෘෂ්ඨයක නිදා ගන්න ඕන. එතකොට අපි රාජ්‍යාව කරද්දී හරි අපි දෛනික කටයුතු කරද්දී කොන්ද නමාගෙන වැඩ කරන්න හොඳ නැහැ. ඒ වගේම බරක් උස්සද්දිත් කොන්ද ස්ට්‍රේට් තියාගෙන අපේ අර weight lifters ලා බර උස්සන ඉරියව්ව. අන්නේ ඒ ක්‍රමවේදයට තමයි බරවල් උස්සන්න ඕන. පුළුවන් නම් මේ වගේ කොන්දේ වේදනා තියන අය ඒ වගේ බර උස්සන දේවල් වලින් යම්කිසි විදිහකට වැළකී ඉන්න ඕන. ඒ වගේම තමයි යම්කිසි විදිහට අපි කියනවා repetitive micromotion. අපේ ගොඩක් අය විශේෂයෙන්ම ඩ්‍රයිවර්ස්ලා ෆීල්ඩ් එකේ වැඩ කරන අය හැම වෙලේම ගොඩක් දුර ගමන් කරනවා. විශේෂයෙන්ම කොන්ද ගැස්සීමකට ලක් වෙනවා. මෙන්න මේ වගේ අයටත් මේ කොන්ද තියෙන අමාරුව සෑහෙන වැඩිවීමක් වෙනවා. ඉතින් තමන්ගේ රැකියා හෝ තමන් වැඩ කරන විදිහ ගමන් කරන මාර්ගය ඒ වගේ දේවල් යම්කිසි විදිහකට වෙනස් කර ගන්න ඕන. ලෙඩේ වැඩි වෙන එක හෝ රෝග ලක්ෂණ නැවත මතුවෙන එක වළක්ව ගන්න. අවසාන වශයෙන් ඉතින් මේ වගේ සෞඛ්‍ය සම්පන්න ක්‍රමවේදයක් පාවිච්චි කරන ගමන් යම්කිසි විදිහකට ජානමය හේතුන් මත හෝ තමන්ගේ රෝග තත්ත්වය උත්සන්න වුණොත් යම්කිසි විදිහට ශල්‍ය ප්‍රතිකර්ම වලට යොමු වෙන්න අවශ්‍ය වෙනවා නම් ඒකත් අනවශ්‍ය විදිහට පහු කරන්නේ නැතුව નિયમિત කාලයේදී වෛද්‍යවරු ගාවට ගිහිල්ලා තමන්ගේ තියෙන කොන්දේ නිසි පරීක්ෂණ වලට යොමු වෙලා අනවශ්‍ය බියක් ඇති කරගන්න නැතුව ශල්‍ය ප්‍රතිකාර වලටත් සමහරට යොමු වෙන එක යෝග්‍යයි කියලා මම අපේ රෝගීන්ට යෝජනා කරනවා. අනවශ්‍ය බියක් ඇති කරගන්න නැතුව. මොකද දැන් අපි ඉන්නේ 1960 එහෙම දශක නෙමෙයි. අපි දැන් ඉන්නේ 2020 ගණන් වල තාක්ෂණික දියුණුව ඉතාමත් ඉහළයි. යම්කිසි දේවල් වල වේදනාව ආරක්ෂිත ක්‍රමවේදයන් උපරිම මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. වෛද්‍යතුමනි බිහිවින්ම ස්තුතිවන්ත වෙනවා අද දිනේදී විශේෂයෙන්ම අපේ සමාජය දැනුවත් කිරීමට මේ කොන්ද ආශ්‍රිත ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් සහ අපිට මේ අපේ සුසුම්නාව කොයිතරම් වැදගත්ද ඒ වගේම අපේ කොන්ද ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් කිරීම පිළිබඳව ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එක්කාසුනේ අද වෛද්‍ය හමුව වැඩසටහනත් සමග විශේෂඥ වෛද්‍ය චානක සෝලංගාරච්චි වෛද්‍යතුමාට අපි නැවතත් සුපුරුදු දිනේම සුපුරුදු වෙලාවේ මధుර ටීවී නාලිකාව ඔස්සේ වෛද්‍ය හමුවත් සමග එක්වෙමු කියමින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම අයබෝවන්.